හායි යාළුවනේ, මේක තමයි අපේ අද කතාව. ඈත හුදකලා ගමක පිහිටි සරල නිවසකට අලුත් පුංචි ජීවිතයක් ලෝකයට ආලෝකය අරන් ආවා. කුඩා බිලිඳාගේ උපතත් එක්ක මුළු ගෙදරම සතුටින් පිරී ගිය නිවසේ සිටි වැඩිහිටියන්ගේ සිත් තුළ නම් කිසියම් පැරණි බියක් තවමත් ජීවමානව තිබුණා. කාලය ගෙවි රාත්‍රිය ගැඹුරු වෙද්දී තද නින්දේ හිටපු දරුවා හදිස්සියෙම නොනවත්වාම හඬන්න පටන් ගත්තා. මව කොතරම් උත්සාහ කළත් දරුවාව සංසුන් කරන්න අයට බැරි වුණා. දරුවා නිතරම දැස් උඩට හොවාගෙන බැලීමත් අතරින් පතර ඇසෙන අමුතු සිනාවන් සහ අමුතු හැසිරීම් නිසා මවගේ සිත දැඩි ලෙස බියටපත් වුණා. මේ අසාමාන්‍ය ලක්ෂණ හඳුනාගත් වැඩිහිටි ආච්චි ඉතා සංසුන්ව ඉදිරියට ආවා. ඇය මවට කියා සිටියේ මෙය බාලගිරි දෝෂය විය හැකි බවයි. පුංචි මුණුබුරාව ආරක්ෂා කරගන්න ආච්චි පැරණි පුරුද්දක් මතක් කළා. ඇය දොරකඩ බාලගිරි දෝෂය අද නොවේ හෙට කියා ලියන්න සූදානම් වුණා. රාත්‍රිය තවත් ගැඹුරු වෙද්දී නිවස ඇතුළට අමුතුම සීතලක් ගලා එන්නට වුණා. දරුවා යලිත් හඬන්න ගත් අතර වාතය පුරා මොකක්දෝ අමුතු බරක් දැනෙන්නට වුණා. ගේ තුල නොපෙනෙන අద్භූත ශක්තියක් පවතිනවා වගේ හැඟීමක් හැමෝටම දැනුණා. දරුවාගේ හැසිරීම් තව තවත් අමුතු වෙද්දී වැඩිහිටියන් පවා බියටපත් වුණා. එවිට ආච්චිගේ දැස්වලට පමණක් මලානික අඳුර අතරින් ගිරිදේවියගේ සෙවණැල්ල පෙනුණා. ඒ සෙවණැල්ල ඍජුවම දරුවා දෙස බලා සිටින බව ඇයට වැටහුණා. වහාම ක්‍රියාත්මක වුණු ආච්චි සුවඳ ධූපයක් සූදානම් කළා. කොහොඹ කොළ, සුදුලුණු සහ තෙල් මිශ්‍ර කරමින් දරුවා ආරක්ෂා කිරීමේ පූජාව ඇය ආරම්භ කළා. ධූපයේ දුම්රොටු කාමරේ පුරා පැතිරෙද්දී එතෙක් තිබු අඳුරු වාතාවරණය වෙනස් වුණා. දරුවාගේ හඬ අඩු වෙමින් අඳුරු බලවේගය ටිකෙන් ටික පසුබසින බව පෙනෙන්නට තිබුණා. දුම් මැද්දේ ආච්චි ඊතා සංසුන්ව ඒ පරණ කතාව පවසන්න පටන් ගත්තා. ගිරිදේවිය යනු අතීතයේ ජීවත් වූ ලස්සන රාජකුමාරියක් බව ඇය මතක් කළා. ආච්චිගේ විස්තර කිරීම සමග අතීත දර්ශනයක් මෙවුණා. ඊ타මත් රූමත් ගිරිදේවි කුමරිය පැරණි රජමාලිගාවක සතුටින් ජීවත් වූ ආකාරය එහි දිස්සුණා. නමුත් කාලයත් එක්ක කුමාරයෙකුගේ අසම්මත හැඟීම් නිසා ඇයට දරාගත නොහැකි අසාධාරණයකට මුහුණ දෙන්න වුණා. ඒ සිදුවීම ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. වේදනාවෙන් සහ කෝපයෙන් ඇගේ ජීවිතය අවසන් වුණත් සංසුන් නොවූ ඒ ආත්මය බලවත් අඳුරු ශක්තියක් හෙවත් දෝෂයක් ලෙස ලොව තුල ඉතිරි වුණා. ඇගේ ඒ අසංසුණු ශක්තිය විශේෂයෙන්ම කුඩා දරුවන් වෙත බලපානවා බව පැරණන් විශ්වාස කළා. ඒ නිසාම එය බාලගිරි දෝෂය නැමින් ප්‍රසිද්ධ වුණා. රාත්‍රිය තවත් අඳුරු වෙද්දී ගිරිදේවියගේ ශක්තිය නිවසට සමීප වුණා. දරුවා යලිත් අසංසුන් වුණා. කාමරය පුරා දැඩි සීතලක් පැතිරී ගියා. එවිට ආච්චි තවත් ශක්තිමත්ව රතන සූත්‍රය සජ්ජායනා කරමින් දුම් මැල්ලුවා. ඇයගේ දැඩි විශ්වාසය නිසා නිවස තුල තිබු අඳුරු බලය ක්‍රමයෙන් මැකී ගියා. ආරක්ෂණ බලය සහ අඳුරු ශක්තිය අතර විශාල සටනක් වගේ හැඟීමක් කාමරේ පුරා ඇති වුණා. නොපෙනෙන බල ශක්ති ගැටුමක් එතන නිර්මාණය වී තිබුණා. අවසානයේ ආච්චි දොරකඩ බාලගිරි දෝෂය අද නොවේ හෙට කියා ලියා තැබුවා. එය දරුවා වටා ඉදිවුණු මහා ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියා කළා. ඒ වචනවල බලය සහ පූජා විධි නිසා ගිරිදේවියගේ ශක්තිය පසුබෙස ගියා. කාමරය නැවතත් සාමකාමී සහ සංසුන් තත්වයටපත් වුණා. පුංචි බිලිඳා සම්පූර්ණයෙන්ම සංසුන් වී සිනාසෙන්නට වුණා. දිග වෙහෙසකර රාත්‍රියකින් පසු ඔහු ඊටමත් නිදහසේ සුවනින්දකට වැටුණා. පැරණි කාලයේ සිට දරුවන් ආරක්ෂා කරගන්න මේ ක්‍රමය පාවිච්චි කළා බව ආච්චි පැහැදිලි කළා. එදා සිට ගමේ මිනිස්සු මේ වචන ලියන්න හුරු වී සිටියා. උදෑසන රන්වන් හිරරැස් නිවසට වැටෙද්දී සියලු බිය අතුරුදාන් වී ගියා. නිවස නැවතත් සතුටින් පිරී ගියත් විශ්වාසය විසින් ආරක්ෂාව උදා කර දී තිබුණා. මේ කතාව අපිට මතක් කරන්නේ බය සහ දෝෂ මත විශ්වාසයන් තිබුණත් ඒවා මිනිස්සුන්ගේ ආරක්ෂාව සහ සංසුන්තාවය සොයාගත් ආකාරයයි. නැවත හමු වෙමු.